ආයුබෝවන් ඔන්න ගොඩ දෙනෙක්ගේ ඉල්ලීම පරිදි අද විස්තරේ S8 ගැන මෙරටට ගෙන්නන ලද සාර්ථකම බලවේග කැට්ටලය ගැනයි අද කියන්න යන්නේ. 1991 මෙරටට ගෙන්නන ලද සාර්ථකම බලවේග කට්ටලය ලෙස තමයි S8 බලවේග කට්ටලය හඳුන්වන්නේ. අපි ඇතුළට යන ගමන් කතා කරලා බලමු. බලවේග කට්ටල ගෙනල්ලා තියෙනවා 20ක්. 20න් 20ම දැනට සාර්ථක ලෙස ධාවනයේ යෙදෙනවා. ඔයගොල්ලෝ මේ දකින්නේ එන්ජින් රූම් එක. තාම එන්ජිම තියලාත් නැහැ. මේක මේ මෝටර් වල නෙමෙයි ඩීසල් හයිඩ්‍රොලික් සිස්ටම් එකට තමයි දුවන්නේ. ඒ කියන්නේ ගියර් බොක්ස් එකක් කරහා මෙන්න මෙතනට ගියර් බොක්ස් එක වැටෙන්නේ. මේ ශාප් දෙකක් තියෙන. ඒ දෙක සෙට් වෙනවා මේ ගියර් බොක්ස් එකෙන් පල්ලෙහා තියෙන බුගි වලට. මෙතන තමයි එන්ජිම සවි වෙන්නේ. ඊට අමතරව තියෙනවා මේකේ එතන කම්ප්‍රෙෂර් එකක් තියෙනවා උලන් බ්‍රේක් වලට. මේ තියෙන ලයිට් ඉන්ජිනියර්. මේ දෙක කරකවන්නේ මෙන්න මේ ඔක්සලරිය කියන එකෙන්. ඒක මේ ශාෆ්ට් එකක් කරහා එන්ජිමට සවි කරලා තියෙන්නේ. මේ තියෙන සම්පූර්ණ එන්ජින් රූම් එක. මේක සම්පූර්ණයෙන්ම පිරෙනවා එන්ජින් එකයි. මෙතන රේඩියේටරේ තියෙනවා. ඒක සෙට් වුණාම ඊට අමතරව වතුර ලයින් ඩීසල් ලයින් ඔක්කොම තියෙන්නේ මේ පල්ලෙහා. පේනවනේ. දැන්ට මේ එන්ජින් 20න් 20ම දාවන තත්ත්වයේ තියෙනවා. ෂෙඩියුල් වලට ආපුවා තියෙනවා මේ. ඉතින් මෙරටට ගෙන්නන ලද සාර්ථකම බලවේග කට්ටලයේස තමයි ගොඩ දෙනෙක් හඳුන්වන්නේ මේ S8 පන්තියේ S පන්තියේ S8 එන්ජින් එක. අපි එන්ජිමත් බලමු ගිහිල්ලා. හරි යන්කෝ අපි එන්ජිම ගාවට එන්ජිම බලමු. කොයි වගේ එන්ජිමක්ද තියෙන්නේ, මොකක්ද එන්ජිම වර්ගය. ඒ ගැන ඔක්කොම විස්තරයක් ඔයගලන්ට මම ගින්නම්. මේ තියෙන ඩ්‍රයිවිං කැබින් එක. හරි. ඕගොල්ලෝ මේ දකින්නේ S8 එන්ජිමේ හදවත. මේ එන්ජින් එක MTU කම්පැනිය විසින් නිෂ්පාදනය කරන ලද 39612V කියන එන්ජින් එක. V type එන්ජින් එකක්. මේකේ පිස්ටන් 12ක් තියෙනවා. ඊට අමතරව ටර්බෝ චාර්ජර්ස් දෙකක් දීලා තියෙනවා. මේ පැත්තටයි එහා පැත්තටයි. මෙතන තියෙනවා ඉන්ලයින් පම්ප් එකක්. වෙනවනේ. මේක මේ තාම වැඩ නිම කරගෙන යන එන්ජින් එකක්, ෂෙඩියුල් එන්ජින් එකක්, ෆුල් ඕවර්හෝල් කරපු එන්ජින් එකක්. මේකේ මේ තියෙන්නේ රොකර්. ඉන්ලට් දෙකයි එක්සෝස් දෙකයි විදියට තියෙන්නේ. මං කියවන ගියර් බොක්ස් එකට මේ ගියර් බොක්ස් එක කරා වැඩ කරන්න කියලා. මෙන්න මෙතන මේ තියෙන්නේ. මෙන්න මෙතනට ෂාෆ්ට් එකක් කනෙක්ට් වෙනවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් එන්ජින් එකේ තියෙන එකක්. මේ ඒකෙන් තමයි ගියර් බොක්ස් එක කරකවන්නේ. ඔතනට ෂාෆ්ට් එකක් සෙට් වෙලා එන්ජින් එක කරකිනකොට ගියර් බොක්ස් එකත් කරකිනවා. හරි මං එහෙනම් ඔයගොල්ලන්ට මේ එන්ජින් එක ඇතුලේ සවි කරලා තියෙන එකක් පෙන්නන්නම්. අපි දැන් එතනට ගිහිල්ලා බලමු මේ කොහොමද මේක සවි වෙලා තියෙන්නේ, කොහොම සම්පූර්ණ එන්ජිමක් තියෙන්නේ කියලා. අපි යමු එහෙනම් එතනට. ඔන්න මෙන්න මෙහෙම තමයි මේ ගියර් බොක්ස් එකට එන්ජිම කපල් වෙන්නේ. මේ ෂාෆ්ට් එක හරහා තමයි කපල් වෙන්නේ. තියෙන්නේ. මේ අලුත් ගියර් බොක්ස් එකක් තියලා තියෙන්නේ. මේ තමයි කපල් වෙන්නේ.
එන්ජිමට තියෙන එන්ජින් එක මම පෙන්නන්නම් කම්ප්ලීට් එන්ජින් එක ඇතුළට ගිහිල්ලා දැන් ගිහිල්ලා බලමු. හරි ඔන්න මේ තියෙන්නේ කම්ප්ලීට් එන්ජින් එක. මේ ෂෙඩියුල් කරපු එන්ජින් එක. මේ තියෙන කම්ප්‍රෙෂර් එක මම ඉස්සෙල්ලත් ඔයගලන්ට පෙන්නුවේ. ඒ වගේම මේ පැත්තේ ලයිට් එන්ජිනියර් තියෙනවා. ඒ දෙක කරකවන්න මේ එන්ජින් එකේ ෂාෆ්ට් එකක් දීලා තියෙනවා මෙන්න මෙතන මේ ගියර් වීල් හරහා. හරි මෙන්න මෙහෙමයි මේ එන්ජිම මේ වෙන්නේ. සවි වෙන්නේ මේ එක්සෝස් ලයින් දෙක දීලා තියෙනවා මෙතනින් යන්න ටර්බෝ හරහා. මේ ලොකුවට පේන්නේ ඔයගොල්ලෝ වාහන වල රේඩියේටර් කියනවා නේද? අපි මෙහි කියන්නේ මේකට කවුල් එක කියලා. මේ රේඩියේටර් එක තමයි තියෙන්නේ. ඊට පල්ලෙහාන් තමයි ගියර් බොක්ස් එක මම අර ඉස්සෙල්ලා පෙන්නුවේ. ගියර් බොක්ස් එක තියෙන්නේ. ඒක ෂාෆ්ට් එක කරා මේ විදියට එන්ජින් එකට කපල් වෙලා එන්ජින් එක ස්ටාර්ට් කරාම කරකිනවා. ඔන්න ඔය ටික තමයි ඔයගොල්ලන්ට පෙන්වන්න තියෙන්නේ ඉතින්. කටුවට. මේ ආකාරයට තමයි එන්ජිම සෙට් එන්ජින් මේ සම්පූර්ණයෙන් පේන්නේ. ඕගොල්ලෝ දැනුමට යමක් එකතු වුණා කියලා හිතනවා. මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාලා අහන්න. මම රිප්ලයි කරන්නම්. හරි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ඔයගොල්ලන්ට ජය වේවා. මම එන්ජින් ස්ටාර්ට් කරලා වීඩියෝ එකක් පෙන්නන්නම්. මේ සද්ද හින්දා ඇහෙන්නේ නැති හින්දා තමයි දැන් වොයිස් එක දැන් මේ ඉතින් බලමු. ඒ වෙලාවට ඇහෙනවා නම් කතා කරන එක ඇහෙනවා නම් බලමු. මම ස්ටාර්ට් කරපු වෙලාවක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. හරි හැමෝටම ජය වේවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හරි ඔන්න දැන් මම ඉන්නේ එන්ජින් රූම් එක ඇතුලේ. මේක කොම කම්ප්ලීට් එන්ජින් එකක් මේ පේනවා. කොම දාලා මෙතන කම්ප්‍රෙෂර් එක තියෙනවා. මේ තියෙන ෂාෆ්ට් එක මෙතන එන්ජින් එකට කනෙක්ට් වෙලා තියෙන්නේ. මේ එක්සෝස් ලයින් එක. එතෙන් තමයි මේ ෂාෆ්ට් එක හරහා ගියර් බොක්ස් එකට කපල් වෙලා තියෙන්නේ. ඒ තියෙන්නේ ගියර් බොක්ස් එක.